Hello everyone, welcome to my YouTube channel. මේ අපේ video series එකේ 28 වෙනි වීඩියෝ එක. මේකදී මම කතා කරන්නේ කොහොමද මම මගේ cart එකට product adding process එක කළේ කියලා. අපි ඒක check කරමු. මුලින්ම අපි product එකට මේ විදිහට ගියාට පස්සේ මෙතන තියෙන මේ cart button එක click කරාම cart button එකට add වෙන තමයි මේක හදලා තියෙන්නේ. මේ in cart කියලා පෙන්නන්නේ මේ product එක දැනටමත් cart එකේ තියෙන නිසා මෙතන මේ ප්‍රොඩක්ට් එකම තියෙන නිසා තමයි මේ විදිහට ඉන් කාඩ් කියලා පෙන්නුවේ. අපි වෙන ප්‍රොඩක්ට් එකකට යමු බලන්න. මේකෙදි පෙන්නන්නේ add to cart කියලා. මේ විදිහට මම මේ බටන් එක ක්ලික් කරාම මෙතන account එක change වෙනවා. ඒ වගේම මෙතන බටන් එකේ text එකට in cart කියලා change වෙනවා. ඊළඟට අපි බලමු cart එකේ ඇතුළේදී මේ විදිහට තමයි cart එක ඇතුළේ පෙන්වන්නේ. මෙතන order summary එක calculate කරලා තියෙනවා. delivery rate එකත් එක්ක මේ දෙකේ calculation එක මෙතන වෙලා තියෙනවා. මේ විදිහට තමයි මම adding process එක කරලා තියෙන්නේ. අපි බලමු මේකේ back end එක මොන වගේද කියලා. මුලින්ම header එක මම දාගෙන තියෙනවා මෙතනින්. ඊළඟට මේ විදිහට මම user වල buyer කෙනෙක්ද කියලා check කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී cart එකේ තියෙන data ටික මම ගන්න මේ විදිහට variables එකක් හදාගෙන තියෙනවා මෙතන array එකකුත් එක්ක. ඊළඟට මෙතන මම tab එක cart නම් මෙතන බලලා තියෙනවා අපේ buyer ගේ city එක මොකක්ද කියලා මෙන්න මේ query එකෙන්. ඊළඟට මෙතන buyer ගේ city එකේ id එක කියන variable එකට මම ඒ data set එක මේ assign කරලා තියෙනවා. ඒක number of ගාන 0ට වැඩි නම් ඊළඟට මේ city id එකේ data ටික මම fetch as එකක් දාලා අරගෙන තියෙනවා city id කියලා මේ විදිහට city id එක මේ විදිහට අරගෙන තියෙනවා fetch as එකක් දාලා. ඊළඟට එහෙම නැත්නම් යට city id එකක් නැත්නම් ඒක 0 විදිහට set කරන තමයි මේක දාගෙන තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා cart එකේ items ඔක්කොම fetch කරන query එක. මේකදී මම join කරගෙන තියෙනවා product table එක ඒ වගේම user table එක සහ left join දෙකක් දාගෙන තියෙනවා user profile කියන table එකට සහ address කියන table එකට. ඊළඟට මෙතන මම while එකක් දාගෙන ඒකේ loop එකක් දාගෙන තියෙනවා අපේ cart items කියන එක array එක මම lowest item කියන එක විදිහට අරගෙන තියෙනවා. ඊළඟට subtotal එක මෙතන calculate වෙනවා. subtotal එකට අරගෙන තියෙනවා float val එකක් දාලා item කියන එකේ price කියන value එක ඊළඟට seller id එක අරගෙන තියෙනවා item කියන එකේ seller id කියන එකෙන්. ඊළඟට මෙතනදී deliver fee එක calculate කරලා තියෙනවා item එකේ seller city id එක equal නම් buyer ගේ city id එකට සහ buyer city id එක බිඳුවට අසමාන නම් ඒක 200. ඒ කියන්නේ buyer සහ seller දෙන්න එකම city එකේ ඉන්නවා නම් ඒ value එක 200. එහෙම නැත්නම් 500 විදිහට තමයි set කරලා තියෙන්නේ. ඊළඟට total delivery fee එකට මම අරගෙන තියෙන්නේ $sign delivery fee කියන එක. ඊළඟට මෙතන sellers in cart කියන එකට මම seller id එක කියන array එකට seller id කියන එක දාගෙන තියෙනවා value එක විදිහට. ඊළඟට ඒක equal කරලා තියෙනවා. ඒක assign කරලා තියෙනවා මේ delivery fee කියන එකට. ඊළඟට මෙතනදී total එක මම අරන් දෙනවා subtotal එක සහ total delivery fee කියන දෙකේ එකතුවට. ඊළඟට මම මෙතනදී මම අරගෙන තියෙනවා අපේ post එකක් දාලා අපේ seller name එක seller name එක හදලා තියෙනවා seller ගේ full name first name එක සහ last name එක එකතු කරලා. ඊළඟට මෙතනදී අපේ product එකේ image එක අරගෙන තියෙනවා. මෙතනදී තමයි මම set කරගෙන තියෙන මගේ link එක. ඒ කියන්නේ අපේ cart එකේ තියෙන product එකට අදාළ product single product view එකට යන්න පුළුවන් link එක මෙතනදී set කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී මම image එක set කරගෙන තියෙනවා. $sign item එකේ image URL එක not empty නම් මෙන්න මේ image URL එක පෙන්නන්න. එහෙම නැත්නම් මෙන්න මේ div එක show කරන්න කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. ඊළඟට මෙතනදී title එක දාගෙන තියෙනවා.
ඒ වගේම සෙලර්ගේ නේම් එක මෙතන දාලා තියෙනවා. ඒ වගේම රිමූව් බටන් එක දාලා තියෙනවා. ඊළඟට මෙතන ප්‍රොඩක්ට් ලෙවල් එක, ප්‍රොඩක්ට් ප්‍රයිස් එක, අන්තිමට මේ මෙතන සමරි සෙක්ෂන් එකේ ඕඩර් සමරි එක යටතේ මම මෙතන සබ් ටෝටල් එක කැල්කියුලේට් කරලා තියෙනවා. ඊළඟට මෙතන ඩිලිවරි charges කැල්කියුලේට් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට 200 within the same city, 500 across cities කියලා මෙතනදි තමයි ඒක අරගෙන තියෙන්නේ. ඊළඟට මෙතන මම ටෝටල් එක අරගෙන තියෙනවා. ඩිලිවරි charges එක සහ සබ් ටෝටල් එක දෙකම එකතු කරලා ඊළඟට මම මේ data ටික පාස් කරලා තියෙන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එකෙන්. sorry මම මේ data ටික අරගෙන තියෙන්නේ මේ කාඩ් process කියන එකෙන්. කාඩ් process එකේදී මම මෙන්න මේ විදිහට session එක check කරලා connection එක දාගෙන ඊළඟට මෙන්න මේ application JSON විදිහට තමයි අවල තියෙන්නේ. ඊළඟට මේ check එකෙන් මේ විදිහට authentication එක check කරලා තියෙනවා. ඊළඟට මෙතන user ID product ID check කරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී user ID product ID validation කරලා තියෙනවා. ඊළඟට මෙතන මේ වගේ delete query සහ search queries මම මේ විදිහට දාගෙන තියෙනවා. ඊළඟට bio dashboard එකේදී මේ විදිහට මේක කරලා තියෙන්නේ. අපි ඒ වගේම header එකේදී අපි පොඩි change එකක් කළා. මෙන්න මේ විදිහට card count එක 0 වලට වඩා වැඩි නම් මෙන්න මේක පෙන්වන්නේ කියන්නේ card එකේ count එක පෙන්වන්න. එහෙම නැත්නම් 0 කියලා පෙන්වන්න තමයි මේක හදලා තියෙන්නේ. ඊළඟට product view එකේදීත් මම මෙන්න මේ විදිහේ function එකක් හදාගෙන තියෙනවා. card button එකට මේ විදිහේ මම function එකක් හදාගෙන තියෙනවා. මේකෙන් තමයි අපේ cart එකට add කරන්නේ cart process එක හරහා. මේක මේ අපේ cart process එකට add කරන්නේ මේකෙන්. ඒකෙත් මම button එකේ පොඩි change එකක් කරලා තියෙනවා. මෙතන මම change එකක් කරලා තියෙනවා. button එක in cart නම් ඒ කියන්නේ ඒක $sign in cart කියලා පෙන්නනවා. එහෙම නැත්නම් add to cart කියලා පෙන්නනවා. ඒ කියන්නේ in cart කියලා කියන්නේ මෙතන මෙන්න මේ query එක $sign in cart කියන්නේ cart එකේ data තියෙනවද බලනවා. තියෙනවා නම් තමයි in cart කියලා text එක වෙනස් වෙන්නේ cart button එකේ. මේ විදිහට තමයි මගේ design එක programming එක මම කරලා තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. Thank you.